වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක පමණ ණයවඩ ලිපි මේ වන විටත් විවෘත කර ඇති බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද මහ බැංකුවේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 200ක පමණ වටිනාකමකින් යුත් වාහන ලංකාවට ආනයනය කර ඇති බවය. මෙරට ආර්ථිකයේ දරුණු කඩාවැටීමකට මුලපිරු 2020 වසරේ මුල් භාගයේ සිට මෝටර් වාහන ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනයේ තාවකාලිකව අත්හිටුවීමට හා සීමා පැනවීමට බලධාරීන් කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් පසුගිය සමයේ ආර්ථිකයේ යළි යථා තත්ත්වයට පත්වීමෙන් පසු රජය තීරණය කළේ අධියර 3ක් යටතේ වාහන ආනයනයට යළි අවසර ලබා දීමටය. ඒ අනුව මේ දක්වා ලංකාවට ආනයනය කර ඇති වාහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකුව අධිපතිවරයා මෙම අදහස් පළ කරන ලදී.